හරි. පුතේ කුලක පාඩමේ තියෙන ලස්සන තියරි පාර්ට් එකක්. කුලක දෙකක මේලය ඡේදනයේ සහ අනේකත්වය අතර ඇති සම්බන්ධතාවය. හරි. මේක තමයි සම්බන්ධතාවය. මොකක්ද එන්නේ මේලේ b සමාන එන්නේ ධන nb ඍණ එන්නේ ඡේදන b මේක වල කඩපාඩම් කරගෙන සූත්‍රය. හරි. කොහොමද මේ සූත්‍රයේ ලැබුණේ කියන එක ගැන තමයි සාකච්ඡා කරන්න යන්නේ. හරි. ඒකට පොඩි මම මේ වගේ වෙන් රූපයක් පාවිච්චි කරලා තියෙනවා. ඡේදනයක් සහිත කුලක දෙයක් තියෙනවා ab කියලා. හරිද? එතකොට ඒට පමණක් අයිති අවයව ප්‍රමාණය තමයි n1 කියලා කියන්නේ. හරි මේ n1 කියලා දක්වා තියෙන මෙතන තියෙන අවයව ප්‍රමාණය කොච්චරද කියලා. n2 කියලා කියන්නේ b ට පමණක් අයිති අවයව ප්‍රමාණය. n3 කියලා කියන්නේ a හා b කුලක දෙකටම අයිති පොදු අවයව ප්‍රමාණය. හරිද? එතකොට මොකේ මේලය කියලා කියන්නේ a මේලේ b කියලා කියන්නේ. හරි n a මේලේ b කියලා කියන්නේ මෙතන තියෙන අවයව ගණනේ මෙතන තියෙන අවයව ගණනේ මෙතන තියෙන අවයව ගණනේ එකතුව. රයිට්? එහෙනම් අපි ගන්න පුළුවන් අනේකත්වය කාගේද a මේලේ b කියන්නේ කාගේද n1යි n3යි n2යි එකතු n1යි n3යි n2යි එකතු රයිට් තමයි එතකොට මුළු කුලකේ අනේකත්වය කියලා කියන්නේ. ඉතින් මම මේක පොඩ්ඩක් වෙනස් කරනවා මේක පොඩ්ඩක් මොඩිෆයි කරනවා පුතේ මෙන්න මේ n a මේලේ b සමානයි n1 ධන n3 ධන n2 අලුතෙන් n3ක් එකතු කරලා ආයේ ඒ n3 අඩු කරනවා. හරි සමාන ප්‍රමාණයක් එකතු කරලා ඒක අඩු කරලා පස්සේ එතකොට මේක මේ කැපිලා ගියාට පස්සේ ආයෙත් හිටියා වගේ තමයි කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ඊට පස්සේ මේකට මෙහෙම පොඩි වැඩක් කරනවා මම n a මේලේ b සමානයි. පොඩ්ඩක් මේ වරහන් කරලා ගන්නවා n1 ධන n3 කියලා. මෙතෙන්ට ගන්නවා n2 ධන n3 කියලා. ඍණ n3 පොඩ්ඩක් පැත්තකින් ලියන්න. එතකොට n a මේලේ b සමානයි n1 ධන n3 කියලා කියන්නේ බලන්න මෙහෙමයි n1 ධන n1 ධන n3 කියලා කියන්නේ මොකද්ද? ඒ කුලකයේ මුළු අනේකත්වය. ඒ කුලකයේ මුළු අනේකත්වය. දැන් n1 ධන n3 කියලා කියන්නේ අනේකත්වයේ කාගේද ඒ කුලකය. n2 ධන n3 කියලා කියන්නේ b කුලකයේ අනේකත්වය. b කුලකයේ අනේකත්වය. අනේකත්වයේ b කුලකය. n3 කියලා කියන්නේ ඔය දෙන්නටම අයිති පොදු අවයව ප්‍රමාණය. කියන්නේ ඡේදන කුලකයේ අනේකත්වය. අනේකත්වයේ කාගේද? ඒ ඡේදනයේ. හරි. එහෙනම් මේ සම්බන්ධතාවයේ ලැබුණේ පුතේ ඔන්න. හරි. ඔයාලා පාඩම් කරන n a මේලේ b සමානයි n a ධන nb ඍණ n a ඡේදන b කියන සූත්‍රයේ ලැබුණේ ඔන්න. මොකක් හරි කුලක දෙක ඡේදනයක් නැත්නම් ඡේදනය අභිශුන්‍ය නැන එක වියුක්ත කුලක දෙයක් වෙනවා. එතකොට පුතේ මේ කොටස බිඳුව. හරි. එතකොට වෙන් රූපී රවුන්ඩ් දෙක තියෙන්නේ කැපිටල් නෙවෙයි වෙන වෙනම තියෙන්නේ. රයිට්. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. තවත් ලස්සන සිද්ධාන්ත පාඩමක් ඔයාලත් එක්ක සාකච්ඡා කරමු.